So guys, මේ වීඩියෝ එකෙන් අපි ලර්න් කරන්න යන්නේ HTML. මේකේ ඇත්තටම HTML5 basic to advanced මම කවර් කරන්න බලාපොරොත්තු වෙනවා. හරි ඉතින් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යමු. මම මුලින්ම ෆෝල්ඩර් එකක් තුල index.html කියලා ෆයිල් එකක් ක්‍රියේට් කරගෙන තියෙනවා. ඉතින් මම මුලින්ම කියන්නම් HTML කියන එකේ long form එක තමයි hypertext markup language. ඒ කියන්නේ ඔගොල්ලෝ කවුරුත් දන්න විදිහට වෙබ්සයිට් එකක සැකිල්ල විදිහට ක්‍රියා කරන්න මෙන්න මේ HTML කියන එක තමයි. ඔගොල්ලන්ට උදාහරණයක් විදිහට මිනිස්සෙක් ගත්තොත් මිනිස්සයාගේ ඇට සැකිලි සෙට් එක HTML එක විදිහට ගන්න පුළුවන්. ඒ වගේම එයාව පිරිපුන් මිනිස්සෙක් විදිහට හදලා පොඩි මේකප් එකක් වගේ දාලා එයාව ඩිසයින් කරන්න අපිට CSS යොදා ගන්න පුළුවන්. ඒ වගේම behaviors මෙන්න මේ වගේ ඒවට තමයි අපි JavaScript use කරන්නේ. ඒ කියන්නේ මනුස්ස action ගන්නවා. අන්න ඒ වගේ දේවල් වලට අපිට JavaScript use කරන්න පුළුවන්. ඒ වගේම දැන් HTML5 සහ HTML4 කියන එකේ අදහස් කරන්නේ මොකක්ද කියලා සමහර අය හිතනවා ඇති. ඇත්තටම HTML4 කියන්නේ 1997 රිලීස් වෙන එකක්. ඒ වගේම HTML5 2014 රිලීස් වෙන එකක්. ඒ වගේම මේකේ තියෙන main difference විදිහට අපිට ගන්න පුළුවන් HTML4 වල limited semantic tags ගන්න තමයි තිබේ. ඒ වගේම HTML5 වලට එද්දී හොඳ rich semantic elements ටිකක් අපිට බලා ගන්න පුළුවන්. article, nav, section, header, footer වගේ ඒවා. ඇත්තටම මේවා වැදගත් වෙන්නේ මොන වගේ තැන්වලදී කිව්වොත් SEO වලට වගේ තමයි ගොඩක් වැදගත් වෙන්නේ. ඒ වගේම SVG support එක අපිට හොඳට ලැබෙනවා HTML5 වලදී. ඒ වගේම multimedia storage ඒ වගේ දේවල් වලදී දැක බලා ගන්න පුළුවන්. මම හිතනවා මේක වැඩි දුර අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට අවශ්‍ය නම් මේ වගේ පේජ් එකට ගිහලා ඒක පොඩ්ඩක් රෙෆර් කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඔයගොල්ලෝ image abbreviation එක දාලා තියෙනවා නම් VS Code එකට ඔයාලට මෙන්න මේ වගේ exclamation mark එක ගහලා ඔයාලට ටැබ් එක ප්‍රෙස් කරලා HTML වල බේසික් ස්ට්‍රක්චර් එක ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මේක අතින් ටයිප් කරලා ගන්න පුළුවන්. නමුත් ටෙක්නොලොජි එක දියුණු වෙන්නේ වැඩ ඊසි කරන්න නිසා මම ඇත්තටම image abbreviation එකෙන් මේක ගන්නවා. මේක තමයි HTML එකේ බේසික්ම ස්ට්‍රක්චර් එක. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් document type එක විදිහට first line එකේ HTML කියලා දාලා තියෙනවා. ඒ කියන්නේ මේක HTML document එකක් විදිහට read කරන්න කියන එක තමයි browser එකට කියන්නේ. ඊට පස්සේ HTML lang එක විදිහට English තමා use කරන්නේ. මේ document එක ලියන්න අපි language විදිහට English පාවිච්චි කරනවා කියලා තමයි මේකෙන් කියන්නේ. ඊට පස්සේ අපිට mainlyම වැදගත් වෙන tags දෙක තමයි head tag එක සහ body tag එක. ඉතින් මේ head tag එක ඇතුලේ අපි මොනවද ලියන්නේ? මේ tag head tag එක ඇතුලේ අපි සාමාන්‍යයෙන් ලියන්නේ meta data. ඒ වගේම මේ මෙතන ලියන දේවල් search engine. ඒ කියන්නේ search engine කියන්නේ ඔයගොල්ලන්ට දැන් මම මෙතන Google කරන් පස්සේ ඔයගොල්ලන්ට search result එක පේනවා. මේ search result එකේදී බලා ගන්න පුළුවන් අපිට වෙබ්සයිට් ලැබෙනවා. මෙන්න මේ වෙබ්සයිට් ලැබෙද්දී rank වෙනවා. කියන්නේ මොකක් හරි වෙබ්සයිට් එකක් කලින් එනවා. ඒකට බහුලම use කරන meta tags තමයි අපි මේ ගොඩක් වෙලාවට head tag එක ඇතුළේ යන්නේ. ඊට අමතරව external අපිට use කරන්න පුළුවන් CSS ඒ වගේම JavaScript link කරන ඒවා ඒ වගේ දේවල් වලට එතකොට site එකේ මෙන්න මෙතන මේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ medium icon එක Google icon එක මේ වගේ favicon ඒ වගේ දේවල් use කරන්න අපි head කියන කොටස use කරන. අතන මේක user ට පේන්නේ නැහැ. නමුත් අපිට on web page එක source code එක view කරලා අපිට බලා ගන්න පුළුවන්. ඔයාලට පේනවා මෙතන head එක ඇතුළේ තියෙන අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි body tag එක ඇතුළේ තමයි user ට website එකේ පේන area එකේ තියෙන content එක දාල ටැක්ස් ටික ලියලා ඒ ටික ෆිල් කරගන්න. ඉතින් මේ meta charset UTF-8 මෙතනින් කියන්නේ encoding method එක. මෙතනදී අපි UTF-8 කියන encoding method එක use කරනවා. මොකද මේක ගොඩක් language වලට හොඳින් වැඩ කරනවා. සිංහල, එතකොට කොරියන් මේ වගේ language
මොකද හොඳට වැඩ කරනවා. ඒ නිසා අපිට එන්කෝඩින් ටයිප් එක විදිහට මේක යූස් කරන්න පුළුවන්. ඊට පස්සේ මේක ගොඩක් රෙස්පොන්සිව් වලට යූස් කරන එකක්. මෙටා නේම් විව්පෝට් විත් එක ඩිවයිස් විත් එක ගන්න ඉනිෂියල් ස්කේල් එක විදිහට 1.0. කියන්නේ නෝමල් අපිට මේ පේන ස්කේල් එක 1.0 ස්කේල් එකක් ගන්න කියලා කියන්නේ. ඒ වගේම ටයිටල් එක ටයිටල් එක විදිහට වෙබ් පිටුවේ ටයිටල් එක අපිට ගන්න පුළුවන්. දැන් මෙතන මම මේක මම මගේ VS Code එක ඉන්ස්ටෝල් කරලා තියෙන ලයිව් සර්වර් එක. මම මේක open with live server දීලා මේ page එක open කරගන්න. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන මේ mouse එක හොව කරලා තියෙන තැන document කියලා පෙන්නනවා. පෙන්නනවා. ඇත්තටම මේ title එකත් අපේ ගොඩක් search engine ranking වලට ගොඩක් බලපාන දෙයක්. හොඳ title එකක් දුන්නොත් හොඳ search result එකක් අපිට ගන්න පුළුවන්. ඒ වගේම website එක HTML එකේ ඉඳලම අපි හොඳට plan කරලා better SEO එකක් ගන්න domain එක purchase කරන තැන ඉඳලා HTML එකේ පොඩි දේවල් වලින් ඉඳලා අපි SEO කරනවා නම් හොඳ idea එකකින් මේක කරන්න ඕන දෙයක්. ඊට පස්සේ අපිට මේ ටෙක්ස්ට් එකට අමතරව දාගන්න පුළුවන් ටෙක්ස්ට් ටිකක් තමයි මම කියන්න යන්නේ. මුලින්ම මම HTML comment එකක් ලියන විදිහ පෙන්නන්න. මෙන්න මේ විදිහට තමයි HTML වල අපි comments ලියන්නේ. ඊට පස්සේ මම මෙතෙන්ට අනිකුත් meta text ටික දාගන්නම්. මෙන්න මේ meta name description ඊට පස්සේ මේ content එක ඇතුලේ අපි ලියන මේකෙන් තමයි site එකේ meta description එක කියලා අපි කියන්නේ. ඒ කියන්නේ Google එකේ මෙන්න මේ වගේ search rank එකක් එන්න අපි Google bots ලට දෙනවා මෙන්න මේ web page එකයි අයිති මෙන්න මේ වගේ දෙයක් තමයි මේ වගේ content එකක් තමයි කියන එක තමයි අපි මෙතන meta description එකෙන් කියන්නේ. මේක ගොඩක් search ranking වලට ගොඩක්ම බලපාන දෙයක්. ඊට පස්සේ meta keywords කියන එක අපි කියමු games PC games මෙන්න මේ වගේ අපිට comma separated විදිහට මෙතන content එක දෙන්න පුළුවන්. ඒකෙන් කියන්නේ අපි මෙතන මේ Google එකේ search කරන keywords මේකත් මේ meta tags බලපාන්නේ ඇත්තටම search engine rank වලට. ඒ වගේම අපිට දෙන්න පුළුවන් meta name එක author විදිහට. ඒ කියන්නේ මේ script එක ලියපු කෙනාගේ නම. දැන් මට ඕන මගේ නම දෙන්න පුළුවන්. ඒ වගේ අය අපිට meta tag එකක් විදිහට ගන්න පුළුවන් meta robots content එක index follow. ඇත්තටම මෙතනදී අපිට ඕන මේක change කරන්න පුළුවන් no index no follow කියලා. no index no follow කියලා change කරන්න පුළුවන්. මේකෙන් කොහොමත් default එන version එක තමයි index follow කියන්නේ. අපි මේක ලිව්වත් නැතත් මෙතන මේ page එකේ index follow කියන එක තමයි robots default එක වැඩ කරන්නේ. මේකෙන් කියන්නේ අපේ page එක search engine එකේ දැන් අපි page එකක් search engine එකට add කරද්දී අපි search console එකකට කියලා add කරනවා. ඒක ඔයගොල්ලෝ සමහරට දැනුවත් නැතුව ඇති. කොහොම හරි මේකෙන් කියන්නේ මේ page එක search engine එකේ index කරන්න, ඒ වගේ මේක ඇතුලේ තියෙන දේවල් follow කරන්න කියන එක තමයි, links වගේ දේවල් follow කරන්න කියන එක තමයි මේ tag එකෙන් කියන්නේ. ඊට පස්සේ ඔයගොල්ලෝ දැකලා ඇති site එකක් මම ඊට පස්සේ ඔයගොල්ලන්ට favicon එක ගැන කියන්න. favicon එක කියන්නේ මෙතනදී දැන් Google කියලා ඔයගොල්ලන්ට geo ගොඩක් බලා ගන්න පුළුවන්. මෙතනදී medium එකේ icon එක බලා ගන්න පුළුවන්. ඒ වගේ website එකකට දාලා අපිට පොඩි bookmark එකේදී එහෙම නැත්නම් මේ bar එකේ මෙතනදී පොඩි preview එකක් දී ගන්න පුළුවන්. ඒකට තමයි අපි favicon එක කියන්නේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි අපි favicon එක දාගන්නේ.
ඒ වගේම අපිට Apple Touch icon එකත් මෙන්න මේ විදිහට දාගන්න පුළුවන්. ඊට අමතරව අපිට CSS link කරගන්න පුළුවන්. මෙතෙන්ද ඔයා හිතන්න ඔයාට CSS ෆයිල් එකක් තියෙනවා. ඒක තියෙන්නේ external. මෙන්න මේ CSS ෆයිල් එක ලින්ක් කරගන්න ඕනේ අපේ page එකට. එතකොට මේ විදිහට ඒක ලින්ක් කරගන්න පුළුවන්. ඒ වගේම ආයිත් වැදගත් meta tags ටිකක් තියෙනවා. ඒක ඔයගොල්ලන්ට කියන්න. ඒ තමයි OG graphs. OG graphs කියන්නේ මොනවද? OG graphs කියන්නේ ඔයගොල්ලෝ දැකලා ඇති මොකක් හරි වෙබ්සයිට් එකක් social media එක දැන් විශේෂයෙන්ම OG graph කියන එක යූස් කරන Facebook එකේ share කරාන් පස්සේ අපිට පොඩි preview එකක් පෙන්වනවා වෙබ්සයිට් එකේ image එක, වෙබ්සයිට් එකේ title එක, වෙබ්සයිට් එකේ domain එක, ඒ වගේ විස්තර ටික. ඒක තමයි අපි මේ OG graph කියන එක යූස් කරන්නේ Facebook එක. එතකොට meta property එකක් විදිහට OG title, එතකොට OG description එක, ඒ වගේම OG image එක, OG URL එක, මේ වගේ දේවල් ටික අපිට දාගන්න පුළුවන්. ඔයගොල්ලන්ට මම preview එකක් පෙන්නන්නම්. මම හිතන්නේ ඔයගොල්ලන්ට මේ image එක පේනවා ඇති. OG image එක, OG URL, OG title description එක. මෙන්න මේ තැන්වලදී පේන content එක තමයි මෙන්න මේ web page එක share කරාන් පස්සේ පේන content එක තමයි අපි දැන්දී set කරගත්තේ. ඒ වගේම Telegram වලට අදාළවත් අපිට මේක කරගන්න පුළුවන්. sorry, not Telegram, Twitter ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මගේ Copilot එකෙන් auto suggest කරා. Twitter එකෙත් card එක summary large image එකක් විදිහට Twitter title එකක් දෙන්න පුළුවන්. Twitter එකේ වෙනන ඕන description එක, ඒ වගේම image එක. මම ඔයගොල්ලන්ට ඒකෙත් preview එක පෙන්නන්නම්. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ share කරාන් පස්සේ preview එකක් එනවා. ඒ වගේම තවත් වැදගත් එකක් තියෙනවා. ඒක තමයි canonical කියන්නේ. මෙන්න මේ canonical relationship එක, canonical කියන මෙන්න මේ URL එකෙන් මොකක්ද වෙන්නේ? දැන් මෙතන නම් example.com වල කියලා ඇවිල්ලා තියෙනවා මගේ සජෙෂන් එක. ඇත්තටම ඔයා හිතන්න ඔයාගේ සයිට් එක තියෙන https://www.example.com මේ වගේම ඔයාට මෙහෙම තියෙන්න පුළුවන්. example.com කියලා තියෙන්න පුළුවන්. ඊට පස්සේ http විතරක් තියෙන්න පුළුවන්. දැන් මේ වගේ versions ගොඩක් තියෙන්න පුළුවන්. එතකොට ඔයා මොන version එකද main version එක විදිහට website එක use කරන්න කියන එක මෙන්න මේ canonical එක ඇතුලේ ඔයාට දාලා සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම තවත් සමහරක් පොඩි වැදගත් දේවල් ටික. ඒ වගේම JavaScript එකක් අපිට external link කරනවා නම් මෙන්න මේ විදිහට script tag එකක් දාලා src එකට JavaScript එක link කරලා JavaScript එක link කරගන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලන්ට මෙතන තවත් දෙයක් බලා ගන්න පුළුවන් මේ defer කියන keyword එක. මෙන්න මේ keyword එකෙන් වෙන්නේ මොකද්ද කියලා ඔයගොල්ලෝ හිතනවා ඇති. ඇත්තට මේ defer කියන keyword එකෙන් කියන්නේ මුලින්ම අපේ තියෙන HTML document එක load කරගන්න පස්සේ තමයි මේ JavaScript එක load කරන්න ඕනේ කියලා කියන්නේ. එහෙම නැත්නම් confusion එකක් වෙන්න පුළුවන් JavaScript සහ HTML එකට load කරද්දී. ඒ නිසා මෙතන මේ defer කියන keyword එකෙන් අපි කියන්නේ අපේ HTML එක කම්ප්ලීට්ම DOM එක කලින් load කරලා ඉවරනම් පස්සේ JavaScript load කරන්න කියන එක. ඒ වගේම
තවත් මට මෙතනදී ඔයගොල්ලන්ට කියන්න ඕනේ Google fonts වගේ දාගත්තාම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන examples කීපයක්ම ආවා. රිලේෂන්ෂිප් එක pre-connect කියලා එකක් තියෙනවා. ඇත්තටම මොකද්ද මෙතන මේ pre-connect කියන්නේ කියලා ඔයගොල්ලෝ හිතන ඇති. මේකෙන් කියන්නේ දැන් Google font එකක් අපි use කරනවා අපේ body tag එක ඇතුලේ කොතනදී හරි ඒ වෙලාවට font එක Google fonts වලින් ගද්දි පොඩි වෙලාවක් යන්න පුළුවන්. ඒ නිසා මේ document එක load කරන වෙලාවෙදිම Google කියන third party website එකකින් අපි මේ font එක ගන්න ඒකත් එක්ක connect වෙන්න කියන එක තමයි මේ pre-connect කියන එකෙන් අදහස් කරන්නේ. ඒ වගේම ඔයගොල්ලන්ට යට එකේ බලා ගන්න පුළුවන් cross origin කියලා තියෙනවා. මේ cross origin කියන එකෙන් කියන්නේ ඒ කියන්නේ දැන් අපේ site එක example.com කියලා හිතන්න. එතකොට Google font එක තියෙන්නේ fonts.google කියන domain එකේ. එතකොට same domain එකක් උඩ නෙමෙයි origin දෙකක් මත තමයි ගනුදෙනු සිද්ධ වෙන්නේ. ඒ නිසා cross origin කියන එකෙන් අදහස් කරන්නේ ඒක වෙනම origin එකකින් තමයි මේක request කරන්න කියලා තමයි මෙයා මේ tag එකට කියලා තියෙන්නේ. ඇත්තටම මේ pre-connect කියන එක ගොඩක් වෙලාවට website එකේ speed එකට ගොඩක් හොඳයි. මොකද font එක ඕන වෙලාවට access කරන්න මෙයා connection එක හදලා ready කරලා තියාගෙන ඉන්නවා page එක load වෙද්දී. ඊට පස්සේ අපි body එක ඇතුලේ ලියන්න පුළුවන් tags බලමු. මුලින්ම headings ඔයගොල්ලන්ට පේනවා මෙතන මම heading එක ඇතුලේ ලියපු preview එක මෙතන පෙන්නනවා. ඒ වගේම මේව තමයි අපි H1 heading එකක් සාමාන්‍ය අපි page එකට එකක් වගේ තියන්නේ. එක heading එකක් වගේ තිබ්බම SEO වලට එන්නේ heading එක අපි ගොඩක් වෙලාවට use කරනවා. ඒ වගේම H2 heading දෙකක් වගේ අපිට තියාගන්න පුළුවන්. ඒ වගේම H3 H4 H6 දක්වා මේක අපිට ගෙනියන්න පුළුවන්. ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. බලා ගන්න පුළුවන් මේ H1 ඉඳලා H6 වලට යද්දී font size එක ගොඩක් වෙනස් වෙලා තියෙනවා. ඇත්තම අපි ගොඩක්ම use කරන්නේ මෙන්න මේ H1 ඉඳලා H6 වලට H4 වලට එනකල් තියෙන headings ටික තමයි. ඇත්තටම මට ඔයගොල්ලන්ට තවත් පෙන්වන්න දෙයක් තියෙනවා. මම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මම මගේ browser එකට ගිහිල්ලා right click කරලා inspect element ආවම පස්සේ මට පුළුවන් මගේ HTML document එකේ අවශ්‍ය තැන් click කරලා ඒකෙ මෙන්න මේ වගේ preview එකක් ගන්න. මේක තමයි ඇත්තටම development කරද්දී අපි ගොඩක්ම use කරන inspect element එක. ඒකදී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන මේ styles යටතේ H1 කියන tag එක click කරන් පස්සේ මෙතන තියෙනවා display block කියලා. ඇත්තටම අපිට elements ගත්තාම HTML element ගත්තාම block level elements සහ inline elements කියලා වර්ග දෙකක් තියෙනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් මේක hover කරද්දී complete page එක පුරාවටම මෙන්න මේ hover වෙන එක පැතිරෙනවා. ඉතින් මේක block level element එකක්. ඒ කියන්නේ මුළු website එකේ width එක කෙලවරට එනකල්ම මෙයා ගන්නවා block level element එක නිසා. එතකොට inline element කියන්නේ මොනවාද කියලා බලමු.
උදාහරණයක් විදිහට ස්පෑන් කියන ටැග් එක මම දාගන්නවා. ඊට පස්සේ මම මේක උඩ හෝව කරන්න. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේක මේ සීක්ස් එක හෝ කරද්දි මේ වගේ පෙවුනට මම ස්පෑන් එක හෝ කරද්දි මට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ඒක ඒ ලයින් එකේ තියෙන කන්ටෙන්ට් එක දක්වා විතරයි හෝ වෙන එක බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේක ඉන්ලයින් එලිමන්ට් එකක්. මෙයා වෙබ්සයිට් එකේ තියෙන මුළු විත් එක පුරාම පැතිරෙන්නේ නැහැ. මෙයා ඉන්ලයින් තමයි රැඳෙන්නේ. යාගේ කන්ටෙන්ට් එක දක්වා විතරයි යා ව්‍යාප්ත වෙලා තියෙන්නේ. මේක ඉන්ලයින් එලිමන්ට් එකක්. ඒ නිසා එතකොට දැන් මේ බ්ලොක් ලෙවල් සහ ඉන්ලයින් එලිමන්ට් ගැන කතා කරද්දී h1 කියන්නේ බ්ලොක් ලෙවල් එලිමන්ට් එකක්. ඒ වගේම මෙන්න මේ වගේ පැරග්‍රාෆ් මුලින් බලා ගන්න මේ පැරග්‍රාෆ් ටැග් එක බ්ලොක් ලෙවල් එලිමන්ට් එක. එතකොට ඉමේජස් එතකොට තව ලිස්ට්ස් ඒ වගේ දේවල් ඉමේජස් ලිස්ට් මේ වගේ දේවල් බ්ලොක් ලෙවල් එලිමන්ට් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඒතර ඉන්ලයින් බ්ලොක් එලිමන්ට් විදිහට අපිට ගන්න පුළුවන් ස්පෑන් ටැග් එක, අන්ඩර්ලයින් බෝල්ඩ් වලට ගන්න b ටැග් එක, em අන්න ඒ වගේ ටැග්ස් සබ් ඒ වගේ ටැබ් ඒ වගේ දේවල් අපිට පුළුවන් ඉන්ලයින් එලිමන්ට්ස් විදිහට ගන්න. උදාහරණයක් විදිහට කිව්වොත් ඔයගොල්ලන්ට මම පෙන්නන්නම් b ටැග් එක i ටැග් එක සහ මම මෙතනදී යූස් කරන්නම් u ලිස්ට් එක. මම මේ ටැග්ස් පස්සේ කියලා දෙනවා. දැනට මේ ඉන්ලයින් එලිමන්ට් සහ ඩිස්ප්ලේ බ්ලොක් ලෙවල් එලිමන්ට්ස් සහ ඉන්ලයින් එලිමන්ට්ස් කියලා දෙන්න යන නිසා මේ දැන් යූස් කරේ. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මෙතන මේ බෝල්ඩ් ටෙක්ස්ට් එකට පස්සේ මම දාපු ඉටලික් ටෙක්ස්ට් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මෙයා සෙපරේට් රෝ එකකට ගිහලා නැහැ. මෙයා ඒ ලයින් එකටම ආපහු ඇවිල්ලා තියෙනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේ ස්පෑන් එක, බෝල්ඩ් එක මේක. ඒ වගේම ලිස්ට් එක ගත්තාම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් කම්ප්ලීට් ඔයගොල්ලන්ට බලා ගන්න මෙතනත් බලා ගන්න පුළුවන් ඩිස්ප්ලේ බ්ලොක් කියලා වෙනවා. ඒක කියන්නේ මේක බ්ලොක් ලෙවල් එලිමන්ට් එකයි. ඒ වගේ මේ ඉමේජ් ටැග් එක මෙන්න මේ වගේ ඒවා අපිට බ්ලොක් ලෙවල් එලිමන්ට් විදිහට ගන්න පුළුවන්. සහ මීට අමතරව ඉන්ලයින් බ්ලොක් කියලා එකක් තියෙනවා. මම බලාපොරොත්තු වෙනවා ඒක CSS යටතේ කතා කරන්න. දැනට ඒක අවශ්‍ය නැහැ කියලා මම හිතනවා. ඊට පස්සේ මම ඒ ටික අයින් කරගන්නවා. දැන් අපි කතා කරමු දැන් අපි කතා කරමු ටැග්ස් එකින් එක h1 ටැග් එක ගැන අපි කතා කරා. ඒ කියන්නේ අපි h1 ටැග් යූස් කරන හෙඩින් වලට. ඊට පස්සේ අපි පැරග්‍රාෆ් වගේ ලියනවා නම් අපි පැරග්‍රාෆ් ටැග් එක යූස් කරනවා. p ටැග් එක ඒ වගේම අපි ඉමේජ් එකක් දානවා නම් ඉමේජ් ටැග් එක යූස් කරනවා. img මේක self closing tag එක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. self closing tag කියන්නේ අපි දැන් paragraph tag එකේදී වෙනම p tag එකකින් මේ close කරා. නමුත් img tag එකේදී අපි මේක self close කරන්නේ වෙනම closing tag එකක් use කරන්නේ නැහැ. img src එක විදිහට image කියන එක ඒ කියන්නේ location එක දාලා තියෙන image එක තියෙනවා. ඒ වගේම alt එක කියන එකෙන් කියන්නේ දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙහෙම image එකක් මේ folder එක ඇතුලේ නැහැ. ඒතර මෙතන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් description of image කියලා. ඒ කියන්නේ මෙන්න මෙතන මේ alt එකට දීලා තියෙන image එක තමයි ඔයගොල්ලන්ට එතනදි බලා ගන්න පුළුවන්. හදිසියෙවත් එතෙන්ට අදාළ content එක නැති වුණොත් මොකද එතන පෙන්වන්න ඕනේ කියන එක තමයි alt එකෙන් කියන්නේ. මම මෙතෙන්ට image එකක් එකතු කර ගන්නම්.
ගොල්ලන් බලාගන්න පුළුවන් මගේ ඉමේජ් එක මෙතෙන්ට ආවා. මම මේකට පොඩි විත් එකක් සහ හයිට් එකක් දෙන්න. විත් එකක් මෙන්න මේ වගේ පොඩි සයිස් එකකට මම හදාගත්තා මේක පෙන්වන්න ලේසියට. ඇත්තටම ඉමේජ් සම්බන්ධ CSS වලින් ගනුදෙනු කරන විදිහ මම පස්සේ පෙන්වන්නම්. දැනට මේ ඉමේජ් ටැග් එක යූස් කරන්නේ කොහොමද කියලා විතර පෙන්වුවේ. ඊට පස්සේ අපිට පුළුවන් ලිස්ට් ගැන කතා කරන්න. ලිස්ට් ගැන කතා කරද්දී unordered list සහ ordered list කියලා වර්ග දෙකක් තියෙනවා. unordered list කියන්නේ ඕඩර් එකක් නැහැ. ඒ කියන්නේ නම්බර් කිරීමක් වගේ දෙයක් නැහැ. 1 2 3 4 මේ වගේ ඕඩර් එකක් නැහැ. මෙතනදී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේක ඇතුලේ තව ලිස්ට් එකක් ලියා ගන්නවා. nested list එකක්. ඒක ඇතුලේ තවත් nested list එකක් ලියන්න. ඔයගොල්ලන්ට බලන්න පුළුවන් ඩිෆෝල්ට්ම අපිට ඩිස්ක් එක තමයි පළවෙනි nested list එක ලියද්දී පළවෙනියට පෙන්වන්නේ අපිට ඩිස්ක් එක. ඊට පස්සේ තමයි අපිට පෙන්වන්නේ circle එක. ඊට පස්සේ තමයි අපිට square එක පෙන්වන්නේ. මේක තමයි අපිට bullet point පෙන්වද්දී default පෙන්වන විදිහ. අපිට ඕන මේක change කරගන්න පුළුවන්. ගොඩක් බලන්න පුළුවන්. මෙතන කොහොමද ඩිස්ක් එක තමයි බලන්න තියෙනවා. මේක වෙනස් කරන්න circle විදිහට බලන්න. circle එකක් විදිහට මේක change වුණා. ඊට පස්සේ අපිට පුළුවන් square එකක් විදිහට මේක change කරන්න. බලන්න පුළුවන් change වුණා. මේම තමයි unordered list එකට කරන්නේ. ඊට පස්සේ අපිට ආයෙ බලන්න පුළුවන් ordered list. ordered list එකේදී default අපිට normal numbers තමයි පෙන්වන්නේ. අපිට මේකේ type එක කලින් වගේම වෙනස් කරන්න පුළුවන්. දැන් major type එකේ තියෙන කොහොමද normal number වගේම රෝමානු numbers පෙන්වන්න පුළුවන්. ඒ වගේම අපිට start වෙන්න ඕනේ starting point එක විදිහට අපිට point එකක් දෙන්න පුළුවන්. අපි හිතන්න අපිට මේක 5න් start වෙන්න ඕනේ කියලා. ඕගොල්ලන් බලන්න පුළුවන්. මේක V අකුරෙන් තමයි ඊට පස්සේ start වෙලා තියෙන්නේ roman letters වලින්. ඒ වගේම අපිට තවත් list කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා definition list කියලා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් definition list එකක් මම මෙතන declare කරලා තියෙනවා. ඊට පස්සේ definition title එක දාලා තියෙනවා term 1 කියලා. ඒක ඇතුලේ අපි definition description එක දාලා තියෙනවා. ඊට පස්සේ ආයෙත් definition title එක දාලා තියෙනවා. definition description එක දාලා තියෙනවා. ඒතර මේ වගේ free එකක් තමයි අපිට ඒ list එකේදී ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි කතා කරමු tables ගැන. මුලින්ම මම table කියන tag එකකින් table එක declare කරගන්නවා. ඊට පස්සේ row එකක් දාගන්නවා. ඒ කියන්නේ table එකේ හරස් අතට row එකක් මම දාගෙන ඒක ඇතුලේ table headers දාගන්නවා. මේ table headers කියන tag එක සහ table data කියන tag එකේ වෙනස උන් බලා ගන්න පුළුවන්. table header එකේදී අපිට bold preview එකක් තමයි බලා ගන්න පුළුවන්. table data එකේදී අපිට බලා ගන්න පුළුවන් bold නැති normal data preview. මම මෙතනදී
තව ටේබල් හෙඩ් එකක් දා ගන්නවා. සහ තව ටේබල් ඩේටා තවත් මේකෙන් රෝ එකක් මම ඩුප්ලිකේට් කරගන්නවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ විදිහට අපේ ටේබල් එක ඇදුණා. ඒ වගේම මම මේ ටේබල් එකේ සෙල් ස්පේසිං විදිහට දෙනවා. zero ඊට පස්සේ සෙල් පෑඩිං විදිහට දෙනවා 0 ඊට පස්සේ බෝඩ් එක එකක් කරනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට පොඩි බෝඩ් එකක් ආවා. මම මුලින්ම මේ බෝඩ් එක විතරක් තියලා මෙන්න මේ දෙක අයින් කරන්න. ඒතර ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් පොඩි ඩබල් වගේ ඉරි ගිහිල්ලා තියෙනවා. මේක පොඩ්ඩක් ප්‍රිවියු එක හැත නිසා මම මේකට දා ගන්නවා මෙන්න මේ සෙල් ස්පේසිං කියන එක 0 විදිහට. මේ සෙල් ස්පේසිං කියන එක තමයි අර කලින් පොඩි සෙල්ස් අතර පොඩි ගැප් එකක් හැදුවේ. ඊට පස්සේ සෙල් පෑඩින් කියන එකෙන් ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මේ විදිහට සෙල් පෑඩින් එක මම 5px වලින් වැඩි කරගන්නවා. ඔයගොල්ලන්ට පේනවා සෙල්ස් අතර කන්ටෙන්ට් එකත් සෙල් එකත් අතර පොඩි ගැප් එකක් හැදෙනවා. ඊට පස්සේ සෙල් ස්පේසිං කියන එක මම වැඩි කරොත් එහෙම මේ විදිහට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් සෙල් එකයි අර ටේබල් එකේ වටේ තියෙන බෝඩ් එකයි අතර පොඩි ගැප් එකක් හැදෙනවා. ඒක ඒ නිසා අපි 0 තියාගමු. ඒ වගේම අපිට ඕනම් පුළුවන් මොන මේ ටේබල් එකට පොඩි විඩ්ත් එකක් දෙන්න. 100ක් විඩ්ත් එක දෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපිට පුළුවන් 150. මම මේ විදිහට පොඩි 150ක වගේ පොඩි විඩ්ත් එකක් දෙන්නම්. ඒක තමයි අපිට ටේබල් ගැන ඊට අමතරව අපිට පුළුවන් ඔයගොල්ලෝ හිතන්න මෙන්න මේ header 3 සහ header 4 කියන columns දෙක එකතු කරලා merge column එකක් හදන්න ඕනි කියලා. ඒ වෙලාවට අපිට පුළුවන් call span use කරන්න. ඒ වගේම මෙන්න මේ row එකේ මේ data one එක සහ මේක එකතු කරලා merge row එකක් හදන්න ඕන නම් ඊට පුළුවන් අපි row span කියන එක use කරන්න. මම මෙතන use කරලා බලන්නම් call span row span දෙක. මුලින්ම call span use කරනවා. call span එක 2යි කියලා මම දාලා මෙන්න මේ row එක ගන්න ඕල් පේනවා මෙතන header 3 කියන එක එකට merge වුණා. ඊට පස්සේ මම මේ දෙක එකතු කරන්න යන්නේ ඒකට මම කරන්න යන්නේ table data වල row span එක 2යි කියලා දාලා උන්ට බලා ගන්න පුළුවන් row span එක යටතේ ඒක merge වුණා. ඊට පස්සේ අපිට පුළුවන් align කරන්න පුළුවන් ඕනනම් text වගේ දේවල්. ඇත්තටම HTML link කරන එක තේරුම නැති නිසා මම ඒක CSS යටතට ගන්න බලාපොරොත්තු වෙනවා. table ගැනත් ඒ ටික. ඊට පස්සේ අපි කතා කරමු semantic tags ගැන. semantic tags ගැන කතා කරද්දී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ ටික තමයි අපි semantic HTML tags විදිහට ගන්න. header එක, navigation එක, website tag ගත්තාම ඒකේ තියෙන මෙන්න මේ area එක මගේ mouse එක මේ යන්නේ. මේක header එක විදිහට අපි සලකනවානේ. ඒක ඇතුලේ තියෙන links ටික අපිට navigation links ටිකට nav tag එක ගන්න පුළුවන්. header area එකට header කියන tag එක ගන්න පුළුවන්. ඊට පස්සේ main tag එක තමයි ඇතුලේ තමයි අපි මේ දැන් body එක ඇතුළට අපි හිතන header අපිට මෙන්න මේ වගේ කරන්න පුළුවන්. අපි සාමාන්‍ය ස්ට්‍රක්චර් එක ගත්තාම sorry
ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මම පොඩි ස්ට්‍රක්චර් එකක් ලියුවා මෙතන header main සහ footer කියලා මම ලියලා තියෙනවා වෙබ්සයිට් එකක footer area එක මේ වෙබ්සයිට් එකේදී අපිට මෙන්න මේ පාර්ට් එක ඇත්තට පැහැදිලි නෑ මෙන්න මේ පාර්ට් එක ගන්න පුළුවන් footer area එක විදිහට ඊට පස්සේ main area එක විදිහට ගත්තොත් අපිට මෙන්න මේ body එක තියෙන ඇතුලේ තියෙන මේ කොටස ගන්න පුළුවන් ඊට පස්සේ මේ head area එක විදිහට මෙන්න මේ navigation bar එක තියෙන කැල ගත්තා ඒක ඇතුළෙත් nav links nav කියන කොටස ඇතුළේ තමයි මෙන්න මේ links ටික තියෙන්නේ අපි ඇත්තටම මේ semantic stack වල වැදගත්කම තියෙන මේක search engine වලට ගොඩක් බලපානවා මේක search engine එකේ crawlers වලට හොඳට read කරන්න පුළුවන් මේ විදිහට structure කරාම ඒ වගේම article එකක් වගේ අපි ලියනවා නම් article කියන tag එක ඇතුළේ ලියන එක ගොඩක් හොඳයි ඒ වගේම මේ sections විදිහට අපිට වෙන් කරයි දැන් මෙතනදි බැලුවොත් අපිට පුළුවන් මෙන්න මේක එක section එකක් විදිහට ගන්න. ඒ වගේම දැන් website එක home page එක ගත්තොත් hero section එක වෙනම තියෙනවා. එතකොට ඒකේ contact us section එක වෙනම තියෙනවා. එන්න විදිහට section wise කරන්න පුළුවන්. ඒ වගේම ආටිකල් ටැග් එකත් අපිට මේ වගේ යූස් කරන්න පුළුවන් ආටිකල් ටැග් එක මේවා තමයි අපි semantic tags විදියට හඳුන්වන්නේ මේ ටිකත් අයින් කරගන්න ඊට පස්සේ අපි බලමු forms වලට අදාළ දේවල් ටික form කියලා tag එකක් තියෙනවා මේ form කියන එක ඇතුළට අපිට දාගන්න පුළුවන් action එක ඔයගොල්ලෝ දන්නවා ගොඩක් වෙලාවට form එක submit කරලා තියෙනවා නම් ඒ form එකේ submit කරන data ටික යන්න ඕනේ destination එක දැන් ගොඩක් වෙලාවට අපි PHP use කරනවා නම් මේ PHP script එකට යන්න කියන එක වගේ අදහසක් අපිට මෙතනදී දෙන්න පුළුවන් උගුරුන් බලා ගන්න පුළුවන් මම මෙතෙන්ද දැන් hash එකක් දා ගන්නවා මේ data ටික යවන්න නැති නිසා ඊට පස්සේ අපිට method එක use කර හැකි post method එක සහ get method එක කියලා method දෙකක් තියෙනවා මෙතනදී post method එක කියන්නේ secured way එක ඒ වගේම get method එක කියන්නේ URL එක through තමයි data ටික pass කරන්නේ. ඒතර post method එකේදී අපිට URL එකට බලා ගන්න බෑ. අපි submit කරන form එකේ යන data ටික URL එකේදී බලා ගන්න බෑ. ඒතරම මෙතනදී post method එක තමයි most secured method එක විදිහට සලකන්නේ. ඒ නිසා වර්තමානයේ බහුලව පාවිච්චි කරන්නේ post method එක. ඊට පස්සේ අපිට තව ටැග් එකක් තියෙනවා නම් auto complete කියලා auto complete on off කර හැකියි අපිට මම මේක on කරන්නම් මේක normal විදිහට තියෙන්නේ off එකේදී මම මෙතන on කරනවා ඊට පස්සේ මම ඔයගොල්ලන්ට ඒක වැඩ කරන විදිහ දාලා පෙන්නන්න මුලින්ම input field එකක් දාලා පෙන්නන්න form එකට මම මේක සබ්මිට් එකක් දානවනේ මම මුලින්ම input field එක label එකක් දාගන්න ඔයගොල්ලන්ට මෙතන label එකේදී for කියන attribute එකට එන value එක තමයි අපි මෙතනදී input එකේ id කියන එකට use කරන්න. ඒ වගේම මෙන්න මෙතන මේ name එකට අපි දාන value එක දැන් මෙතන මම name කියලා දැම්මොත් name x කියලා දැම්ම කියනවා මෙන්න මේ value එක තමයි අපි back end එකේදී දැන් මෙතන post method එකෙන් අපි data යවනවා ඊට පස්සේ හිතන්න අපි මෙතෙන්ට යවනවා index.php index store.php එකක් හරි PHP ෆයිල් එකට යවනවා කියනවා එතනදී අපි access කරන්න ඕනේ මෙන්න මේ name.x කියන value එක.
එතම මෙතන නේම් කියන එක අදහස් කරන්නේ ID කියන එකෙන් අදහස් කරන්නේ මෙන්න මේ for ලේබල් එකත් එක්ක මැච් කරන එක තමයි මෙතනදි කරන්නේ. ඒකේ තියෙන වාසිය තමයි දැන් ඔයගොල්ලෝ මේ ලේබල් එකේ මේ name කියන එක ක්ලික් කරාම බලා ගන්න පුළුවන්. මේ ඉන්පුට් ෆීල්ඩ් එක ඔටෝ ෆෝකස් වෙලා ඒක ඇතුළට අපි එන්න උනා. මේක LED ක්ලික් කරාට එහෙම වෙන්නේ නැහැ. අපි මේක වෙනස් කරොත් ඔයගොල්ලෝ බලන්න මෙතන ක්ලික් කරා කියලා වෙනසක් එන්නේ නැහැ. ඒ වගේම අපිට පුළුවන් BR tag එක use කරලා වුණා line එකක් break කරන්න පුළුවන්. බලන්න මේ line එක break වුණා පල්ලෙහාට. නමුත් මෙතනදී ඒක තෙන්ට ඕන වෙන්නේ නැහැ. ඊට පස්සේ මම මුලින්ම දාගන්නවා submit button එක. බලන්න බලන්න මෙතන වැලියු විදියට දාපු එක තමයි මෙතන බටන් එකේ වැලියු විදියට චේන්ජ් උනේ. මේ බටන් එක අපිට next line වලට යවන්න ඕන නම් අපිට පුළුවන් BR tag එකක් වගේ දාගන්න. තවත් BR tag එකක් දාගන්න. next line එකට ගියා. දැන් මෙතන store කියන PHP එක නැති නිසා තමයි මේ විදියට එකක් ආවේ. බලන්න පුළුවන් මෙතන method එක විදිහට get use කරන්න. එතකොට මේ URL එකේ ඔයගොල්ලන්ට පේනවා name කියන එක යටතේදී www මම අර ගහපු text එක මෙතනදී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. හැබැයි ඒක post එකේදී එහෙම බලා ගන්න කියන්නේ ඊට පස්සේ අපිට පුළුවන් මෙතෙන්ට required කියන attribute එක use කර හැකි. බලන්න දැන් form එක empty විදිහට submit කරොත් field fix please fill this කියලා අපිට පෙන්නනවා. ඒ වගේම මෙතන size කියන එක attribute එක අපි use කරොත් හිතන්න මෙතන 10ක් වගේ දුන්නා කියලා ඔයගොල්ලෝ බලන්න පුළුවන් field එකේ length එක අඩු වෙනවා. ඒකෙන් කියන්නේ මෙතන මේ size කියන එක අදහස් කරන්නේ character count එක නෙමෙයි. මෙතන මේ field එකේ තියෙන length එක තමයි අඩු කරන්නේ. දැන් character ගන්න වගේ දෙයක් කරනවා නම් max length එක 100යි min length එක 5යි මෙන්න මේ වගේ එකක් දෙන්න පුළුවන්. එතකොට දැක්කනේ ඔයගොල්ලන්ට පේනවා min characters 5ක්වත් තියෙන්න ඕනි කියන එක මෙතන අපිට පේනවා submit කරන වෙලාවේදී. ඊට පස්සේ තව input type ගැන ගද්දී email පුළුවන් email මේක valid email එකක් විදියට ගන්නවා මේ email කියන type එකේදී. ඊට පස්සේ අපිට මෙතන password එකක් use කරන්න පුළුවන්. ගහන පාස්වර්ඩ් එක අපිට ඩොට්ස් විදියට තමයි පෙන්වන්නේ. ඒ නිසා කාටවත් මේක view කරන්න බෑ. ඒ තමයි මේ පාස්වර්ඩ් කියන input type එකේ තියෙන වැදගත්කම. ඊට පස්සේ තවත් අපිට මේකේ දාන්න පුළුවන් දෙයක් තමයි pattern පාස්වර්ඩ් කියන එක. මේක ගොඩක් input field වලට use කරන්න පුළුවන් දෙයක්. හැබැයි මෙතෙන්ද පෙන්වන්න pattern එක මොනවා වගේද ඉල්ලන්නේ කියලා. තමයි regex එක ලියා ගන්නවා. මෙන්න මේකෙදි කියන්නේ
මේ අපි ලියන ටෙක්ස්ට් එක සර්ච් කරන්න සර්ච් කරලා ඉවර වෙලා එකක් හරි තියෙනවා නම් එකක් හරි කැරක්ටර් එකක් තියෙන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මෙතනදී කියන්නේ මේක ආරම්භ කරනවා කියලා. ඊට පස්සේ මේකෙදි කියන්නේ එකක් හරි තියෙන්න ඕනේ නම්බර් එකක්. D එකකින් කියන්නේ digits කියන එක. ඊට පස්සේ එතනදී මට ලියුව හැකි එකක් හරි තියෙන්න ඕනේ upper case letter එකක්. ඒ කියන්නේ අපිට පුළුවන් A ඉඳලා Z වලට තියෙන upper case letter එකක් use කරන්න. ඒ වගේම මම ලියනවා මේකේ include වෙන්න පුළුවන් මෙන්න මේ digit සහ A to Z capital symbol ඒවා සහ minimum characters 8ක් max characters 12ක් මේකෙන් තමයි කියන්නේ මේ pattern එක end කරනවා කියන එක. මේ pattern එකේ අපිට තියෙන්න ඕනේ කියන එක තමයි මේ pattern කියන එකෙන් අදහස් කරන්නේ. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් edge එක input කරන එකක් ගමු. ඔන්න බලන්න input type එක මෙයා මේ Copilot එක auto edit කරගත්තා. input type එක number age එක required minimum age එක වෙන්න ඕනේ 18. ඊට පස්සේ max age එක 100 තමයි දෙන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් වුණා මෙතෙන්ට steps add කරන්න. steps කියන්නේ මෙන්න මේ arrow එක දැන් ඔයාලට පේනවා එකකින් තමයි වැඩි වෙන්නේ. මෙතන steps වලින් අපිට පුළුවන් 5ක් ඔන්න වෙනවා පහෙන් පහ තමයි වැඩි වෙන්නේ. ඒ වගේ දෙයක් කරන්න පුළුවන්. ඒ වගේම අපිට තවත් තියෙනවා input tell. මෙන්න මේක ඇත්තටම වැදගත් වෙන්නේ දැන් මෙතනදී අපිට වැදගත්කමක් වෙන්නේ නැහැ. නමුත් මේක මොබයිල් වර්ෂන් එකකදී අපිට වැදගත් වෙනවා. මෙතන අපිට මෙහෙම ක්ලික් කරන් පස්සේ අපිට කීබෝඩ් එකේ නම්බර් පෑඩ් එක තමයි එන්නේ. ඒකට තමයි අපිට ඒක වැදගත් වෙන්නේ. ඒ වගේම මේ වෙබ්සයිට් කියන ටැග් එකත් අපිට ගන්න පුළුවන්. ඒකත් අපිට වෙබ්සයිට් එක URL එක ගන්න පුළුවන් විදිහට තමයි input field එක දෙන්නේ. මොකද දැනට මේ ටික තියාගන්නවා. අය අපිට ගන්න පුළුවන් range එක ඒ වගේම date of birth එක ගන්න පුළුවන්. ඔන්න පේනවා. මෙතන group type එක date කියලා ගත්තාම මෙන්න මේ වගේ කැලෙන්ඩර් එකක් අපි සෙල් කරනවා. ඒ වගේම min එක අපිට දාන්න පුළුවන් 2000යි 1යි 1 ඊට පස්සේ max date එක විදිහට දාන්න පුළුවන්. මේක දැම්ම කියමු. මේ උන් බලා ගන්න පුළුවන්. මෙතනින් එහාට මේක max date select කරන්න බෑ. අපිට minimum දාන්න පුළුවන්. අපි මේ 2000 මෙන්න මේ දවස් වෙනකල් විතරයි. ඊට පස්සේ ඔයගොල්ලන්ට date වලට අමතරව date time කියලා තව එකක් බලා ගන්න පුළුවන්. මේ date time local මේක මෙතනදී date එක සහ time එක දෙකම අපිට දා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් input මොකක් හරි ෆෝම් එකේ පුරලා තිබ්බොත් මෙන්න මේ reset කියන බටන් එක යූස් කරලා ෆෝම් එක ක්ලියර් කරගන්න පුළුවන් input type reset කියන එකේ. ඊට පස්සේ අපිට පුළුවන් range එක දාන්න.
ඒ වගේම කලර් ෆ්ලිකර් එකක් දාන්න පුළුවන්. ඉන්පුට් ටයිප් එක කලර් කියන එකෙන් අපිට පුළුවන් කලර් පික් එකක් දාන්න පුළුවන් මේ වගේ. මේ වගේ රේන්ජ් එකක් දාන්න පුළුවන්. මේකට ඕන අපිට ඩිෆෝල්ට් වැලියු එකක් උනත් සෙට් කරන්න පුළුවන්. මේ වැලියු කියන ටැග් එකකින් ඇත්තටම ඕනෙම ඇට්‍රිබියුට් එකකට වැලියු එක සෙට් කරන්න පුළුවන්. චරි. මෙතන max එකේදී 100යි ඒ නිසාම වැලියු එක දාන්න. දැන් ඔයගොල්ලන්ට පේනවා මෙතන වැලියු එක අපිට සෙටප් කරන්න පුළුවන්. ඒ වගේම තවත් එකක් විදිහට මෙතන දාන්නම් ප්ලේස් හෝල්ඩ් එක. ප්ලේස් හෝල්ඩ් කියන එකෙන් ඔයගොල්ලෝ දාලා තියෙන enter your number මෙන්න මේ වගේ ඒවා තියෙනවා. බලන්න පුළුවන්. දැන් දාන්න ටෙක්ස්ට් එක ප්ලේස් හෝල්ඩ් එක යටතේ දාගන්න පුළුවන්. ඒ වගේම ටෙක්ස්ට් ඒරියා ටෙක්ස්ට් ඒරියා කියන ටැග් එකේදී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් කෝල්ස් 30යි. ඒ කියන්නේ මේකේ තියෙන පළල කෝල්ස් 30යි. සෝ විදිහට අපි රෝස් 10ක් යූස් කරලා තියෙනවා. මේක රෝස් 5ක් වගේ දෙන්න. ඔයගොල්ලෝ බලන්න මේක වෙනස් වෙන විදිය කොලම්ස් 10කට වගේ දෙන්න. මෙතනට ප්ලේස් හෝල්ඩ් එකක් දුන්නා. බ්ලා ප්ලේස් හෝල්ඩ් එක ඇතුලේ අපි ලියපු ටෙක්ස්ට් එක ලියවිලා තියෙනවා. ඒ වගේම අපිට පුළුවන් චෙක් බොක්ස් සහ රේඩියෝ යූස් කරන්න. ඒ වගේම මම මෙතනදී මුලින්ම සිලෙක්ට් එක කරලා ඉන්නවා. මෙතන සජෙෂන් ආපු නිසා ඒක ලේසි. සිලෙක්ට් එක විදිහට මෙතනත් 4 එකට මම සිලෙක්ට් කියන එක දීලා තියෙනවා. ඔයගොල්ලන්ට පේන විදිහට මෙතන මේ පළවෙනි එකේ please choose an option කියන එක empty තියලා තියෙනවා. ඒ වගේම මට මේක default select කරන්න ඕන නම් මට මෙතන දැම්ම හැකි selected disabled කියලා. ඒ කියන්නේ ඔයගොල්ලන්ට පේනවා දැන් මේක මට ආයෙ change කරන්න බෑ. කලින් තිබ්බ විදිහට මට ඒකත් choose කරන්න පුළුවන්. නමුත් මෙතන මේ selected disabled කියන එක දාලා තියෙන නිසා මට ඒක ආයෙ choose කරන්න බෑ. ඒ වගේම මේ empty value එක අපේ database එක පැත්තෙන් ගන්න නිසා ඒක ප්‍රශ්නකුත් නෑ. අපිට ඕන නම් මේ select කියන එකේ ඕගොල්ලෝ හිතන multiple selection දෙන්න ඕනි කියලා. එහෙම වුණොත් මෙන්න මේ වගේ array එකක් විදිහට අපි මේක ගත්ත හැකි. මම මෙතෙන්ට දානවා multiple කියලා. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. දැන් curl එකත් එක්ක අපිට mouse click එක කරලා multiple selection කරන්න පුළුවන්. අන්න ඒක තමයි multiple select කරන ආකාරය. ඒ වගේම මේ මෙතන මේ තියෙන text එක නෙමෙයි අපේ database එකට value එක විදිහට පාවිච්චි කරන්නේ. මෙන්න මේ මෙතන මේ දාලා තියෙන value එක තමයි value එක විදිහට පාවිච්චි කරන්නේ. ඊට පස්සේ අපි use කරන්නේ check box එක අපි ගන්නවා. input type එක check box. ඊට පස්සේ මම මෙතනදී use කරන්න color වගේ දෙයක් use කරන්න. මේක මම අයින් කරලා දානවා. මෙතන දානවා red කියලා. ඊට පස්සේ
වැලියු එකත් මම දාගන්නම් red කියලා. ඊට පස්සේ මේකට මම මෙතන මේ ID එකටත් දාලා එක 4 එකේ දාගන්නවා. ඒතර ඔයගොල්ලෝ මෙතන ක්ලික් කරද්දී මේක සිලෙක්ට් වෙනවා. ඊට පස්සේ මේකේ වැලියු එක තමයි red කියන එක. ඊට පස්සේ name එක තමයි color කියන එක. මේක තමයි database එක පැත්තෙන් access කරන්නේ. මම මේකෙම තවත් duplicate එකක් ගන්නවා මෙතෙන්ට. ඊට පස්සේ පේනවා මෙතන change කරගත්තාම මේකේ ID එක green. ඒතර value එකත් green, name එක same. එතන මේ ID කියන එක වැඩ කරන්නේ label එකත් එක්ක. මෙතනත් එහෙමයි. නමුත් same name එක තමයි අපි use කරන්නේ. මේක තමයි database එකේ access කරන්නේ. දැන් මෙතනදී මේ input type check box වෙනුවට දැන් අපි තව ටිකකින් කතා කරනවා radio box. ඒතර මේ දෙක යම් කිසි දුරකට වෙනස් වෙන්නේ මෙන්න මේ multiple selection වෙන තැනදී තමයි. දැන් මෙතන ඔයගොල්ලන්ට පේනවා multiple selection කරන්න පුළුවන්. නමුත් radio box වලදී ඒ අවස්ථාව අපිට ලැබෙන්නේ නැහැ. තවත් ගන්නවා. gender කියන එක ID එක ගත්ත හැකි male value එක male විදිහට ගන්නවා required කරා label එකක් හැදුවා මෙතනත් male ආයේ ඒතර අපි radio එකක් හදා ගන්නවා ඒකේ ID එක වෙන්නේ female value එක female required නමුත් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මෙතනදිත් name එකට අපි use කරලා තියෙන same එක gender කියන එක තමයි මේ දෙකේදීම use කරලා තියෙන මෙතනදී වගේම බලමු දැන් මේක ඔයගොල්ලෝ පේනවා අපිට මෙතනදී දෙකම එකපාර select කරන්න බෑ දෙකෙන් එකයි select කරන්න පුළුවන්. ඒතර මේ දැන් මේක අපි වෙනස් කරොත් gender x කියලා අපිට ඒකත් select කරයි මේකත් select කරයි. මේ name කියන එක අපිට සමාන වෙන්න ඕනේ. එක value එකක් විතරක් ගන්න නම්. ඒ විදිහට තමයි radio boxes වැඩ කරන්නේ. radio වැඩ කරන input type එක මීට අමතරව ෆෝම් ගැන නම් ලොකු දෙයක් නෑ අය මල්ටි මීඩියා පැත්ත ගැන අපි කතා කරොත් අපිට පුළුවන් ඕඩියෝ වීඩියෝ ඉන්පුට් කරන්න වීඩියෝ ටැග් එකකින් අපිට පුළුවන් මෙන්න මේ විදිහට වීඩියෝ එකක් ඉන්පුට් කරන්න ඔයගොල්ලන්ට පේන මෙතන auto play කියලා තියෙනවා muted කියලා තියෙනවා loop කියලා තියෙනවා ඔයගොල්ලන්ට මෙතනදී නමුත් preview එකක් බලා ගන්න බෑ ඒ කියන්නේ දැන් මෙතන ඇත්තටම මෙතන මේ SRC එකේ වීඩියෝ එකක් නැහැ ඒ වගේම මෙතන controls ටිකක් අපිට පෙන්වන්නේ නැහැ controls කියලා එකක් තියෙනවා ඒක දාගත්තාන් පස්සේ ඔයගොල්ලන්ට පේනවා මෙතන වීඩියෝ එකක් නැහැ නමුත් control කරන මේ icons ටික ඒ වගේ දේවල් ටික පෙන්වනවා ඒ වගේම අපිට මෙතන width එක height එක ඕන හදා ගන්නත් පුළුවන් මෙතනදී මම width එක දෙන්නම් 50ක් වගේ gold වෙනවා
ඒ වගේම මෙතනදී අපිට සෝස් එක විදිහට මෙතන සෝස් එක දෙන්න පුළුවන් වීඩියෝ එක සෝස් එක වීඩියෝ එකේ ටයිප් එක ඊට පස්සේ බැරි වෙලාවත් මේ වීඩියෝ එක අපේ සපෝට් කරේ නැත්නම් බ්‍රවුසර් එකට දෙන්න පුළුවන් මෙසේජ් එක. ඒ වගේම සෝසස් කීපයක් තියෙනවා නම් අපිට ඒ ටිකත් මෙතනින් දෙන්න පුළුවන්. තව ටැග් එකක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා ඇති ඔඩියෝ ටැග් එක. ඒකත් අපේ කලින් වීඩියෝ ටැග් එක වගේමයි. මෙතනදී සෝස් එක දෙන්න පුළුවන්. ඊට පස්සේ ටයිප් එක දෙන්න පුළුවන්. ටයිප්ස් කීපයක් තියෙනවා නම් ආයෙ සෝස් එකක් දීලා මේ විදිහට ඒ සෝස් එකක් දෙන්න පුළුවන්. ඒ විදිහට තමයි අපේ වීඩියෝ සහ ඔඩියෝ ටැග් එකට ගන්නේ. කන්ට්‍රෝල්ස් වලින් කියන්නේ මෙන්න මේ වගේ හැන්ඩලින් දේවල් ඔටෝ ප්ලේ වෙන්නද වීඩියෝ එක ඊට පස්සේ මියුට් වෙලා ප්ලේ වෙන්නද වීඩියෝ එක නැවත ඔඩියෝ එක නැවත ප්ලේ වෙන්නද අන්න ඒ වගේ දේවල් ටිකක් තමයි එතනක් දෙන්නේ. මේ දේවල් තමයි වීඩියෝ සහ ඔඩියෝ ගැන කතා කරන්න තියෙන්නේ. ආයේ කතා කරොත් අපිට කතා කරන්න පුළුවන් ඇන්කර් ටැග්ස් ගැන. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ලින්ක් එකක් වගේ අපි දාද්දි ඇන්කර් ටැග්ස් තමයි යූස් කරන්නේ. href මෙන්න මේ ඇට්‍රිබියුට් එක ඇතුලේ පුළුවන් ලින්ක් එක ඩෙස්ටිනේෂන් එක දාන්න. ඊට පස්සේ රිලේෂන්ෂිප් එක no follow. ඒ කියන්නේ ඔයගොල්ලන්ට මම මෙතනදී කතා කරද්දී කතා කරා වගේ ඉන්ඩෙක්ස් ෆලෝ. ඒ කියන්නේ මේ ලින්ක් එක බොට්ලට ෆලෝ කරන්න එපා no follow විදියට කියන එක තමයි මෙතන අදහස් කරන්නේ. ෆලෝ කරන්න එපා කියන එක. නැත්නම් අපිට පුළුවන් ෆලෝ කියලා දෙන්න පුළුවන්. රිලේෂන්ෂිප් එක ෆලෝ කරන්න පුළුවන්. එහෙම නැත්නම් ස්පොන්සර්ඩ් ඒ කියන්නේ කවුරු හරි අපිට මේක ප්‍රොමෝෂන් පේඩ් ප්‍රොමෝෂන් යන එක ස්පොන්සර්ඩ් විදිහට දාන්න පුළුවන්. ඒතර no referral කියලා ඇට්‍රිබියුට් එකක් තියෙනවා. ඒකෙන් කියන්නේ අර මේ ඩෙස්ටිනේෂන් එක වෙන ඩෙස්ටිනේෂන් එකකදී ඕපන් කරන්න බැරි අන්න ඒ වගේ වඩා සිකියුරිටි පැත්තෙන් බලන කතන්දර කිහිපයක් තියෙනවා. ඒ වගේ මම හිතනවා ඉච්චර දුරට ඒක දැනට අවශ්‍ය නැහැ කියලා. ඒ වගේම ටාගට් එක අන්න මෙතනදී blank target blank කියලා ඔයගොල්ලන්ට පේනවා තියෙනවා. මේකදී කියන්නේ වෙනවා example.com කියන එක අපිට ඕපන් වුණේ වෙන page එකදී මේ blank කියන එකදී ඒක නැතුව තිබ්බහම අපිට තනිකර page එකම මෙතනදී තමයි ඕපන් වෙන්නේ. ඒ ගැන තමයි මේ ඇන්කර් ටැග් එකට කතා කරද්දී අපිට කතා කරන්න තියෙන්නේ. මම හිතනවා HTML පැත්තෙන් වෙන කව වෙන දෙයක් නැහැ කියලා. හැබැයි අපිට ෆෝල්ඩර් ස්ට්‍රක්චර් එක ගැන කතා කරද්දී කතා කරනවා නම් ඔයගොල්ලෝ හිතන්න අපිට ඉමේජ් එකක් තියෙනවා. මේ විදිහට ඉමේජ් එකක් තියෙනවා. දැන් ඔයගොල්ලෝ පේනවා මේක ක්ලික් කරාම මෙහෙම ඉමේජ් එකක් නැහැ නේ. තියෙන ඉමේජ් එකක් දාගන්නවා. මෙතනදී මම ඉමේජ් එකේ පාත් එක jpg දැන් හිතන්න ඔයගොල්ලෝ මම මෙතන අලුත් ෆෝල්ඩර් එකක් ක්‍රියේට් කරගන්නවා images කියලා මේක මූව් කරගන්නවා. ඒතර ඔයගොල්ලන්ට පේන ඉමේජ් එක නෑ අපේ all text එක තමයි පෙන්වන්නේ. දැන් මෙතන පෙන්නගත්ත එකේ පාත් එක ඉමේජ් එකේ පාත් එක අපි දෙද්දි අපි පාත් එක දෙන්න ඕනේ images image කියන දැන් අපි මේ ඉන්නේ index.html එකේ. එතන ඉඳලා මේ ෆෝල්ඩර් එක ඇතුළෙම තියෙන image ෆෝල්ඩර් එකට යන්න ඒක ඇතුළේ තියෙන මෙන්න මේ image එක access කරන්න. එහෙම නැත්නම් අපිට දෙන්න පුළුවන් අපේ root එක. ඒ කියන්නේ මෙන්න අපේ දැන් වෙබ්සයිට් එක ගත්තා මේ ෆෝල්ඩර් එක ගත්තාම මේ ෆෝල්ඩර් එකේ root එක access කරනවා කියන එක තමයි කියන්නේ. root ෆෝල්ඩර් එකේ ඉඳලා මේ එන path එක අපිට මේ විදිහට දෙන්න පුළුවන්. නැත්නම් අපිට කලින් විදිහට මේ විදිහට දෙන්න පුළුවන්. නැත්නම් current directory එක කියන්නේ මෙන්න මේ dot එකයි මෙන්න මේ විදිහට slash එක දාලා අපිට දැන් ඉන්න directory එකේ index එක මේ ඉන්න directory එකේ ඉඳලා images folder එකට ගිහිල්ලා access කරන්න එක තියෙනවා. බැරි වෙලාවත් වෙන මේ විදිහට තිබ්බා කියන්නේ මේකෙන් කියන්නේ අපි එක folder එකක්
පේරන්ට් ගැනද එකම විස්තර කරන්නේ මම මේක මූ කරනවා මේකට ඊට පස්සේ ඉමේජ් එක මූ කරනවා එළියට දැන් මගේ ඉන්ඩෙක්ස් එක තියෙන්නේ ඉන්ඩෙක්ස් එක තියෙන්නේ මේ ඉමේජස් කියන ෆෝල්ඩර් එක ඇතුලේ. ඒතර දැන් මම මේ ඉමේජ් එක ඇක්සස් කරන්න ඕනේ නම් මම කියන්නේ එකක් උඩට යන්න ඒ කියන්නේ එක parent directory එකට යන්න ගිහිල්ලා ඉවරලා ඒ කියන්නේ මේකෙන් එළියට එකක් ගියා එතන තියෙන ඉමේජ් එක ඇක්සස් කරන්න කියලා තමයි මේකෙන් කියන්නේ. ඒ වගේ තමයි අපි path access කරද්දී path access කරන්නේ. ඒතර HTML5 ගැන මේ ටික තමයි කියන්න තියෙන්නේ. ඊට පස්සේ අපි බලමු complete CSS සහ JavaScript ගැන. එහෙනම් ගොඩක් ස්තුතියි.